ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පික්චර් බසාරේ YouTube channel එකට. අද අපි මූවි එක විදිහට තෝරගෙන තියෙන්නේ ඕ මයි කඩවුලේ කියන සුපිරි මූවි එක. මේක බලන්න ආසීතන ගොඩක් ලස්සන කතාවක්. ඇත්තටම යාළුවෝ දෙන්නෙක්ට ආදරවන්තයෝ වෙන්න පුළුවන්ද? ඔයාගේ හොඳම යෙහිලිය එකපාරටම අපි දෙන්න කසාද බඳිමුද කියලා ඇහුවොත් ඔයා මොකද්ද දෙන උත්තරේ? ඒ වගේම මම ඔයාලගෙන් තවත් ප්‍රශ්නයක් අහන්නම්. අපිට අපේ ජීවිතේ වැරදුණු තැනක් ආයෙමත් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් මේ කතාව වෙන තරුණයාට එහෙම අවස්ථාවක් ලැබෙනවා. එයාට අවස්ථාවක් ලැබෙනවා එයාගේ ජීවිතේ නැවත ආරම්භ කරන්න. ඉතින් අපි බලමු මේ තරුණයා කවුද කියලා. ඒ වගේම මේ තරුණයාට ලැබෙන අවස්ථාව මොකද්ද? එයාට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඒ වගේම එයා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? එයාට ඒ අවස්ථාව ලැබෙන්නේ එයාගේ විවාහය සම්බන්ධයෙන් එයාගත් තීරණය නිවැරදි කරගන්න. ඉතින් අපි බලමු එයාගේ ආදරය සම්බන්ධයෙන් මොන වගේ තීරණයක් ගනීද කියලා. ඉතින් මේ ලස්සන කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන කලින් වලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු කතාව බලන්න. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ යාළුවෝ තුන්දෙනෙක්. මේ යාළුවෝ තුන්දෙනා රෙස්ටුරන්ට් එකකට ගිහින් පාටි එකක් දාන්න තමයි හදන්නේ. මේ යාළුවෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ නම මණී. මණී මෙතනට එන ටිකක් පරක්කු වෙලා. ඒකට හේතුව තමයි එයා කසාද බැඳපු කෙනෙක් වීම. ඔයාලා දන්නවනේ කසාද බැඳපු කෙනෙක්ට යාළුවොත් එක්ක පාටි එකකට එළියට යන්න ටිකක් අමාරුයි කියලා. මේ යාළුවෝ තුන්දෙනාගෙන් අනිත් කෙනාගේ නම අර්ජුන්. අර්ජුන් කොලෙජ් එකේ තිබුණ එක්සෑම් එක හොඳින් පාස් වෙලා. ඉතින් එයා ඒ වෙනුවෙන් එයාගේ යාළුවෝ දෙන්නට පාටි එකක් දෙන්න තමයි මේ හදන්නේ. මේ යාළුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් මණී හා අර්ජුන් කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. අනිත් යාළුවාගේ නම අනු. මේ තුන්දෙනා පුංචි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. මේ තුන්දෙනා පොඩි කාලේ ඉඳන් එකම කොලෙජ් එකට තමයි ගිහින් තියෙන්නේ. අනුගේ උදව් හින්දා තමයි අර්ජුන් කොහොම හරි ඒ එක්සෑම් එක අවුරුදු 2කට පස්සේ හරි පාස් වෙලා තියෙන්නේ. ඔන්න මේ විදිහට යාළුවෝ තුන්දෙනා හම්බ වෙනවා. මේ වෙලාවේ මණීගේ වයිෆ් මණීට කෝල් කරනවා. ඉතින් මණීට වයිෆ්ව ෂේප් කරගන්නත් වෙනවා. මණී විවාහ වෙලා තියෙන ප්‍රොපෝසල් එකකින්. මේ වෙලාවේ අර්ජුන් කියනවා මණී ප්‍රොපෝසල් එකකින් බැඳපු හින්දා තමයි වයිෆ් මේ විදිහට නීති දාන්නේ කියලා. අර්ජුන් කියනවා මම නම් කවදාවත් දන්නේ නැති කෙල්ලෙක්ව කසාද බඳින්නේ නැහැ කියලා. මේ වෙලාවේ අනු අර්ජුන්ගෙන් අහනවා එහෙනම් අපි දෙන්න කසාද බඳිමුද කියලා. අනුට මේ විද්‍යාවේ තාත්තා ප්‍රොපෝසල් එකක් ගෙනත් තියෙන්නේ. අනුට ප්‍රොපෝස් කරපු මනමාලයා ડોක්ටර් කෙනෙක්. ඒත් අනු කැමති නැහැ දන්නේ නැති කෙනෙක්ව කසාද බඳින්න. ඒත් එක්කම මෙතන ඉන්නවා අර්ජුන්ලගේ කොලෙජ් එකේ හිටපු එයාලට වඩා අවුරුදු 2ක් වැඩිමල් ගෑනු ළමෙක්. එයාගේ නම මීරා. එයා මෙතනට ඇවිත් අර්ජුන් එක්ක කතා කරනවා. එයා අර්ජුන් එක්ක කතා කරලා යද්දි අර්ජුන්ට හග් එකකුත් දීලා තමයි යන්නේ. මේකට අනුට නම් ටිකක් අවුල් යනවා. අනු අර්ජුන්ගෙන් අහනවා මම හපු එකට ඔයා මොකද කියන්නේ කියලා. මේ වෙලාවේ අර්ජුන් කියනවා අනේ මචං උඹ මගේ යාළුවානේ ඒ නිසා එක හරියන්නේ නැති වෙයි කියලා. මේ වෙලාවේ අනෝ කියනවා නොදන්න කෙනෙක් බඳින්නේ නැහැ කිව්ව හින්දා ෂණිකව හිතලා තමයි මං ඔයාගෙන් ඒ ගැන අහුවේ කියලා. හිතලා බලලා උත්තරයක් දෙන්න කියලා අනෝ මෙතනින් පිටත් වෙලා යන්න යනවා. අර්ජුන් මණීට බිල් එක ගෙවලා ගෙදර යන්න කියලා අනෝ යන වාහනේම ගෙදර යනවා. වාහනේ යන ගමන් අර්ජුන්ට මතක් වෙනවා එයාලා තුන්දෙනාම පොඩි කාලේ ඉඳන් යාළුවෝ විදිහට ජීවත් වුණ විදිහ. මණී හා අනෝ දෙන්න මුලින්ම ඩිග්‍රී එක ගත්තත් ඒ අවුරුද්දේදී අර්ජුන්ට ඩිග්‍රී එක ගන්න බැරි වෙනවා. අර්ජුන් ඒකට අවුලෙන් ඉද්දි අනු හා මණී දෙන්න තමයි අර්ජුන්ව සනසවන්නේ. අනු අර්ජුන්ට ඉගෙන ගන්න ගොඩාක් උදව් කරනවා. මොකද අර්ජුන්ගේ තාත්තා අර්ජුන්ට නිතරම බනිනවා. තාත්තා නිතරම අර්ජුන්ට බනින්නේ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් නැහැ කියලා. කාලය මෙහෙම ගත වෙද්දි මණී ප්‍රොපෝසල් එකකින් කසාද බඳිනවා. අනුගේ උදව් වෙතුව අර්ජුන්ට එක්සෑම් එක පාස් වෙන්නත් පුළුවන් වෙනවා. ඒ හින්දා මෙයාට ඩිග්‍රී එක ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට එක්සෑම් එක පාස් වුණ සතුටට තමයි අර්ජුන් යාගේ යාළුවෝ දෙන්නට මේ පාටි එකක් දෙන්න හදලා තියෙන්නේ. දැන් මේ පාටි එක ඉවර වෙලා දෙන්නම එක වාහනේනේ ගෙදර යන්නේ. ඔන්න ඊට පස්සේ අනු එයාගේ ගේ ළඟින් බහින්න හදනවා. ඒ වෙලාවේ අර්ජුන් අනුට කියනවා ඔයා අහපු දේ ගැන මං ටිකක් කල්පනා කරලා බැලුවා. ඔයාව කසාද බඳින්න අකමැති වෙන්නේ මට කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් මං ඔයාව කසාද බඳින්න කැමතියි කියලා තමයි අර්ජුන් අනුට කියන්නේ. ඒක ඇහුවම අනුටත් ගොඩක් සතුටු හිතෙනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න කසාද බඳිනවා. කසාද බැඳලා කාලය අවුරුද්දක් ගත වෙනවා. හැබැයි අවුරුද්දෙන් පස්සේ මේ දෙන්න ඩිවෝස් වෙන්න තීරණය කරනවා. ඒ දෙන්නගේ ඩිවෝස් එක ගන්න අර්ජුන් දැන් උසාවියට ඇවිත් තමයි ඉන්නේ.
මේ වෙලාවේ මණී අර්ජුන්ට කියනවා ඔයාලා දෙන්න හදිසි වෙලා මේ වගේ තීරණයක් ගන්න එපා කියලා. ඒත් එතකොට අර්ජුන් කියනවා අපි දෙන්නයි කසාදි සිද්ධ වුණෙත් හදිසියෙනේ. ඉතින් මේ තීරණය හරි කියලා. ටික වෙලාවකට පස්සේ අනු උසාවියට එනවා. ඊට පස්සේ මණී ගිහින් අනුගේ පැත්තෙන් වාඩි වෙනවා. නඩුව අහන්න කලින් පිරිමි කෙනෙක් අර්ජුන් ළඟට ඇවිත් කතා කරනවා. එයා අර්ජුන්ගෙන් අහනවා ඔයාගේ යාළුවා නම් හදන්නේ ඔය දෙන්නව කොහොම හරි එකතු කරන්න නේද කියලා. මේ ආපු කෙනා අර්ජුන්ගේ නමක් දන්නවා. එතකොට අර්ජුන් අහනවා ඔයා කොහොමද මගේ නම දන්නේ කියලා. මේ කෙනා කියනවා මං ඔයාගේ නම විතරක් නෙමෙයි ඔයාලා ගැන හැමදේම දන්නවා. ඒ වගේම උසාවියේදී ඊළඟට සිද්ධ වෙන්න යන්නේ මොනවද කියලාත් මම දන්නවා කියලා. එයා කියනවා ඔයාගේ නඩු අංකය 23414 කියලා. ඔය දෙන්නගේ නඩුව තමයි ඊළඟට කතා කරන්න කියලාත් එයා කියනවා. ඔය දෙන්නම විනිසුරුතුමාගේ ඉස්සරහා හිට ගන්නවා. ඊට පස්සේ විනිසුරුතුමා ඔයාගෙන් අහනවා ඩිවෝස් වෙන්න කැමතිද කියලා. ඔයා ඒකට ඔව් කියලා උත්තර දෙනවා කියලාත් මේ කෙනා කියනවා. ඒ ප්‍රශ්නෙම විනිසුරුතුමා ඔයාගේ බිරිඳගෙනුත් අහනවා. හැබැයි යා උත්තර දෙන්න යද්දි මෙයාට කලාන්තයක් හැදෙනවා කියලා මේ කෙනා කියනවා. ඒත් එක්කම ඔයාගේ යාළුවා මණී යාගේ ළඟට දුවගෙන එනවා. ඊට පස්සේ කොස්තාපල් කෙනෙක් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා. ඔයාගේ යාළුවා මණී ඔයාගේ බිරිඳව ඇම්බියුලන්ස් එකේ දාලා අරගෙන යනවා කියලා මේ කෙනා කියනවා. ඒ හින්දා නඩුව හවස 4 වෙනකන් කල් යනවා කියලාත් මෙයා කියනවා. අනේ පිස්සු කියවන්නේ නැතුව ඉන්න කියලා අර්ජුන් මේ කෙනාට කියනවා. මොකද අර්ජුන් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඒ ආපු කෙනා අර්ජුන්ට එයාගේ ඇඩ්‍රස් එක දීලා කියනවා මම මේ දැන් කියපු දේවල් මේ විදිහටම සිද්ධ වුණොත් ඔයා මේ ඇඩ්‍රස් එකට මාව හොයාගෙන එන්න කියලා. ඔන්න ටික වෙලාවක් යද්දී මේ කෙනා කියපු විදිහටම අර්ජුන්ලගේ නඩුව කතා කරන්න පටන් ගන්නවා. විනිසුරුතුමා ඩිවෝස් වෙන්න කැමතිද කියලා අහද්දී අර්ජුන් කැමතියි කියලා උත්තර දෙනවා. ඔන්න ඊට පස්සේ අර ආපු කෙනා කියපු විදිහට අර්ජුන්ගේ බිරිඳ කලාන්තේ දාලා වැටෙනවා. ඒ විතරක් නෙමෙයි අර කෙනා කියපු විදිහට හැම දෙයක්ම සිද්ධ වෙනවා. මණී අර්ජුන්ගේ බිරිඳව ඇම්බියුලන්ස් එකේ ප්‍රතිකාර සඳහා අරගෙන යනවා. හැම දෙයක්ම ඒ කෙනා කියපු විදිහටම සිද්ධ වුණ හින්දා අර්ජුන්ට පුදුම හිතෙනවා. ඉතින් අර්ජුන් අර කෙනාව හොයාගෙන එයා දීපු ඇඩ්‍රස් එකට එයා ඉන්න තැනට යනවා. අර්ජුන් මේ තැනට යනවා. එතන අර්ජුන්ට උසාවියේදී හම්බුණ පුද්ගලයයි තවත් කෙනෙකුයි ඉන්නවා. උසාවියට ආපු පුද්ගලයා අර්ජුන්ට කියනවා මෙයා තමයි අපේ බොස් කියලා. ඒ වගේම මෙයා තමයි ඔයාට මෙතනට එන්න කිව්වේ කියලාත් ඒ කෙනා කියනවා. එතකොට අර්ජුන් මෙයාලගෙන් අහනවා ඇත්තටම ඔයාලා කවුද කියලා. ඒ වෙලාවේ මෙතන ඉන්න කෙනා කියනවා ඔයා ඩිවෝස් වෙන්න හදන හේතුව මොකක්ද කියලා මට කිව්වොත් මං ඔයාට අනිවාර්යෙන්ම ඩිවෝස් එක අරගෙන දෙනවා කියලා. ඒ වගේම මේ කෙනා අහනවා ඔයාලා දෙන්න කසාද බැඳේ ආදරය කරලාද එහෙමත් නැත්නම් ප්‍රපෝසල් එකකින්ද කියලා. එතකොට අර්ජුන් කියනවා එයා මගේ හොඳම යාළුවා. එයා එකපාරටම මගෙන් කසාද බඳිමුද කියලා ඇහුවා. එයා මගේ හොඳම යාළුවා හින්දා මං හිතන්න බලන්නේ නැතුව ඒකට කැමති වුණා කියලාත් අර්ජුන් කියනවා. ඊට පස්සේ අර්ජුන් එයාගේ අනුගේ කතාව මේ දෙන්නට කියන්න පටන් ගන්නවා. අර්ජුන් අනුට කැමැත්ත දුන්න දවසට පහුවදාම අනු එයාගේ තාත්තත් එක්ක අර්ජුන්ගේ ගෙදරට එනවා. ඇවිල්ලා ඒ දෙන්නගේ කසාද ගැන කතා කරගන්නවා. හැබැයි අර්ජුන්ගේ තාත්තා නම් මේකට වැඩිය කැමති වෙන්නේ නැහැ. මොකද අර්ජුන්ට තාම හරියට රස්සාවක්වත් නැති හින්දා. එයා අනුගේ තාත්තගෙන් අහනවා ඔයාට හොඳටම මේ ගැන විශ්වාසයිද කියලා. එතකොට අනුගේ තාත්තා කියනවා අර්ජුන්ව මම පුංචි කාලේ ඉඳන්ම හොඳට දන්නවා. එයාත් එක්ක හිටියොත් මගේ දුව අනිවාර්යෙන්ම සතුටින් ඉඳීවි කියලා. ඒ වගේම අර්ජුන් හොඳට මගේ දුව බලාගනී කියලා මට විශ්වාසයි කියලාත් අනුගේ තාත්තා කියනවා. රස්සාවක් නැති එක ගැන වද වෙන්න එපා. අර්ජුන්ටත් මගේ දුවට වගේම මගේ කම්පැනි එකේ වැඩ කරන්න පුළුවන් කියලා අනුගේ තාත්තා කියනවා. මේ දෙන්නත් ව්‍යාපාර වැඩ ගැන ඉගෙන ගන්න ඕනිනි කියලා එයා කියනවා. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ අර්ජුන්ගේ තාත්තා මේ යෝජනාවට උඩින්ම කැමති වෙනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන්නගේ කසාදේ තීන්දුව වෙනවා. පොඩි උත්සවයක් අරගෙන මේ දෙන්නගේ කසාදේ ලස්සනට සිද්ධ වෙනවා. කසාද බැන්දත් අර්ජුන්ට අනු තමන්ගේ යාළුවා කියන එක අමතක කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ දෙන්නට මදු සමය ගත කරන්නත් බැරි වෙනවා. මොකද මේ දෙන්නගේ හිතේ එකිනෙකා ගැන ආදරණීය හැඟීමක් නැහැ. ඒ දෙන්නගේම හිතවල තියෙන ඒ දෙන්න හොඳම යාළුවෝ කියන හැඟීම. වැඩිපුර මේ ගැටලුව ඇති වෙන්නේ අර්ජුන්ට. ඉතින් අර්ජුන් අනුගෙන් කල් ඉල්ල ගන්නවා අනු දිහා තමන්ගේ යාළුවා විදිහට බලන එක යා නතර කරගන්නම් කියලා. ඉතින් මේ දෙන්න මේ විදිහට කතා බහ කරගෙන ඒ දෙන්නගේ හනිමූන් එක කල් දානවා. ඒ දෙන්න කතා වෙනවා ඒ දේ ඉක්මනින්ම කරන්න ඕනි නෑනේ. අපි දෙන්නගෙම හිතවල හැඟීම් ඇති වුණ දවසට අපි ඒ දේ කරමු කියලා. කසාද බැන්දත් මේ දෙන්න හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ පිස්සු නටන්න පටන් ගන්නවා. තාමත් මේ දෙන්න හැසිරෙන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ. අර්ජුන් පළවෙනි දවසේ වැඩට යන්න ලෑස්ති වෙනවා. අර්ජුන් ටයි එකක් එහෙම දාලා තමයි වැඩට යන්නේ. මොකද එයා හිතාගෙන යන්නේ ඒක ලස්සන සුපිරි ඔෆිස් එකක් කියලා.
ඒත් අනුලගේ කම්පැනි එකේ හදන්නේ ටොයිලට් අයිටම්ස්. මෙතනදී අනුගේ තාත්තා කරන්නේ හදන කොමඩ් වල වාඩි වෙලා තත්ත්වය පරීක්ෂා කරලා බලන එක. අනුගේ තාත්තගේ මතේ නම් අපි මෙතනදී විතරයි ගිහිල්ලා නිදහසේ ඉඳගෙන ඉන්නේ. ඉතින් එතන හොඳටම තියෙන්න ඕනි කියන එක. අනුගේ තාත්තට දැන් ටිකක් වයසයි. ඉතින් එයාට කොමඩ් වල ඉඳගෙන බලන එක ටිකක් අමාරුයි. ඒ නිසා එයා ඒ ජොබ් එක අර්ජුන්ට පවරනවා. ඔන්න අර්ජුන් එදා ඉඳන් කොමඩ් වල වාඩි වෙලා තත්ත්වය පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. අර්ජුන් ගොඩක් ලැජ්ජාවෙන් තමයි මේක කරන්නේ. ඇත්තටම අර්ජුන් මේ ජොබ් එකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. කාලය ගත වෙලා යනවා. අර්ජුන්ට නම් මේ ජොබ් එක කරන එක හරිම කම්මැලි. දවසක් මීරා අර්ජුන්ලගේ ඔෆිස් එකට එනවා. මීරා අධ්‍යක්ෂකවරයෙක් ළඟ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මීරලට ඕනි වෙලා තියෙනවා මේ කම්පැනි එක ෂූටින් වලට ගන්න පුළුවන්ද කියලා දැනගන්න. අර්ජුන්ව දැක්කට පස්සේ මීරට පුදුම හිතෙනවා. ඒත් අර්ජුන්ට නම් ටිකක් ලැජ්ජ හිතෙනවා. මීරා එනකොටත් අර්ජුන් කොමඩ් එකක වාඩි වෙලා ඒකේ සැප පහසුව පරීක්ෂා කරලා බලන ගමන් තමයි ඉන්නේ. මීරා අර්ජුන්ගෙන් අහනවා ෂූටින් වලට මේක ගන්න පුළුවන්ද කියලා. එතකොට අර්ජුන් එක පයින් මේකට කැමති වෙනවා. එයා කියනවා මේක මගේ මාමණ්ඩිගේ කම්පැනි එක. ඉතින් ඔයාලට ඕනි තරම් කාලයක් මේක ෂූටින් වලට ගන්න කියලා. මීරා ගියාට පස්සේ අර්ජුන් මේ ගැන අනූට කියනවා. අනූ නම් මීරට පොඩ්ඩක්වත් කැමති නෑ. අනූ අහනවා අපේ නිෂ්පාදන වලට පාඩු වෙන එක ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව අපේ කම්පැනි එක එයාලට දෙන්නවා කැමති වුණාද කියලා. ඒ ගැන කියලා එයා අර්ජුන්ට බනිනවා. ඒත් එක්කම අනූගේ තාත්තත් මෙතනට එනවා. මේ වෙලාවේ අනූගේ තාත්තත් කියනවා අපි මෙතන ෂූටින් වලට දුන්නොත් අපේ වැඩවලට ලොකු පාඩුවක් සිද්ධ වෙයි. ඔයාට ඒ ගැන හිතන්න තිබුණානේ. ඇයි ඔයා ඒ ගැන හිතන්නේ නැතුව මේක ෂූටින් වලට දෙන්න කැමති වුණේ කියලා. ඉතින් අර්ජුන් අනූටයි අනූගේ තාත්තටයි කියනවා මං මීරව හම්බ වෙලා එයාට මේ ගැන කියන්නම් කියලා. අර්ජුන් මේ කතාව එයාට හම්බ වුණ දෙන්නට කියන ගමන්නේ දැන් ඉන්නේ. මේ වෙලාවේ ඒ දෙන්න අර්ජුන්ට කියනවා අනූට ගොඩක්ම අවුල් යන්නේ නැත්තේ ඒ තැන ෂූටින් වලට දුන්නට වඩා ඔයාට මීරව හම්බ වුණ එක ගැන වෙන්නේ නැති කියලා. ඊට පස්සේ අර්ජුන් මීරව හොයාගෙන යනවා සමාව ගන්න. අර්ජුන් මීරට කියනවා මං ඔයාට කම්පැනි එක දෙනවා කියලා පොරොන්දු වුණාට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මීරා අර්ජුන්ට කියනවා ඔයා ගැන වැඩි හිතන්න එපා මං වෙන තැනක් බලන්නම් කියලා. මීරලගේ ගමේ හැමෝම එකතු වෙලා ෆිල්ම් බලන තැනක් තියෙනවා. ඊට පස්සේ මීරා අර්ජුන්ගෙන් අහනවා ඔයත් අපිත් එක්ක එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න යන්නේ එනවද කියලා. ඉතින් අර්ජුන් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ අර්ජුන් මීරත් එක්ක ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා. මේ වෙලාවේ මීරා අර්ජුන්ට කියනවා කවදා හරි දවසක මෙතන ඉඳන් තනියම ෆිල්ම් එකක් බලන එක තමයි මගේ එකම ආශාව කියලා. ඔන්න ඉතින් එදා අර්ජුන් ගෙදර ගියාට පස්සේ අනු අහනවා ඔයා අද කොහෙද ගියේ කියලා. අර්ජුන් නැත්තම විස්තරය අනුට කියනවා. අර්ජුන් කියනවා මං ගියේ මීරව හම්බ වෙලා සොරි කියන්න කියලා. ඔයාට ඒක කෝල් කරලා කියන්න තිබුණනේ කියලා අනු මේ වෙලාවේ කියනවා. ඒත් ඒක මට යාට හම්බ වෙලාම කියන්න ඕනි වුණා. ඒකටත් මං ඔයාගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්න ඕනේද කියලා අර්ජුන් අහනවා. ඒක ඇහුවාම අනුට හොඳටම අවුල් යනවා. ඉතින් එයා එතනින් යනවා. පහුවදා අර්ජුන්ලා ගෙදරට මණී යාගේ වයිෆ් එක්ක එනවා. වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා කියන සුබ ආරංචිය එයාලට කියන්න. ඒ වෙලාවේ මණී අර්ජුන්ගෙන් අහනවා උඹලා දෙන්න ළමයි හදන්නේ කවදද කියලා. එතකොට අර්ජුන් කියනවා තාම අපි දෙන්න අතර එහෙම මුකුත් සිද්ධ වුණේ නෑ කියලා. ඒ වගේම අර්ජුන් කියනවා අනු එන්නම යාව සැක කරනවත් වැඩි කියලා. එතකොට මණී කියනවා ඔය දෙන්න අතර සිද්ධ වෙන්න ඕනි දේවල් ටික සිද්ධ වුණා නම් ආයෙමත් එහෙම වෙන එකක් නෑ කියලා. ඔන්න ඉතින් එදාර අර්ජුන් අනු එක්ක රොමැන්ටික් වෙන්න හදනවා. ඒ වෙලාවෙම අර්ජුන්ගේ ෆෝන් එකට මීරා කෝල් එකක් ගන්නවා. මේක දකින අනුට හොඳටම තරහ යනවා. ඉතින් එයා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේ අනු කායකත් අරගෙන ඔෆිස් යන්න පිටත් වෙනවා. එයා නෝට් එකක් දාලා යන්නේ අර්ජුන්ට කැබ් එකක් අරගෙන ඔෆිස් එන්න කියලා. ඉතින් අර්ජුන් කැබ් එකේ ඔෆිස් යන්න පිටත් වෙනවා. ඒ යන අතරතුරේ එයා කැබ් ඩ්‍රයිවර් එක කතා කරමින් තමයි යන්නේ. අර්ජුන්ගේ මූණේ හිනාවක්වත් නැති හින්දා ඩ්‍රයිවර් කියන ඔෆිස් යනකොට හිනා වෙලානේ යන්න ඕනේ කියලා. අර්ජුන් ඩ්‍රයිවර්ට කියනවා මම මේ කරන වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ ඒකයි මගේ මූණේ හිනාවක් නැත්තේ කියලා. එහෙනම් ඔයා කැමති දේ කරන්නකෝ කියලා කැබ් ඩ්‍රයිවර් කියනවා. ඇත්තටම අර්ජුන් කැමැත්තෙන් ඉඳලා තියෙන නළුවෙක් වෙන්න. අර්ජුන් ඒ ගැන කැබ් ඩ්‍රයිවර් එක්ක කියනවා. එතකොට කැබ් ඩ්‍රයිවර් කියනවා එහෙනම් ඔයා ඒකට උත්සාහ කරලා බලන්න කියලා. මේ අතරේ මීරා අර්ජුන්ට මැසේජ් එකක් දාලා තියෙනවා ඇක්ටර්ස්ලා තෝරගන්න ඔඩිෂන් එකක් තියෙනවා. ඔයා කැමති නම් ඒකට සහභාගී වෙන්න කියලා. එතකොට අර්ජුන් ඩ්‍රයිවර්ට කියනවා අපේ ගෙදරින් නම් මං නළුවෙක් වෙනවට කැමති නෑ කියලා. එතකොට ඩ්‍රයිවර් කියනවා ගෙදර අය හිතන විදිහ ගැන අමතක කරන්න. ඔයා අඩුම ගානේ මේකට උත්සාහ කරන්න.
එතකොට අපි කැමති දෙයට අපි උත්සාහ කරන්න කියන සතුටවත් අපේ හිතේ ඉතුරු වෙනවා කියලා. එතකොට අර්ජුන් මේ තරුණයාගෙන් අහනවා ඔයා කැබ් ඩ්‍රයිවිං කරන්නේ කැමැත්තෙන්ද කියලා. එතකොට කැබ් ඩ්‍රයිවර් කියනවා මම මේකට කැමති නෑ. මගේ ආශාව වෙනම එකක්. මම මේක කරන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කියලා. මේ තරුණයා කියපු දේ අහලා අර්ජුන් යනවා මීරව හම්බ වෙන්න. අර්ජුන් ඔඩිෂන් එකට යනවා. අර්ජුන්ට කතාවක් නැති හින්දා එයා මීරගෙන් කතාවක් ඉල්ලනවා. මීරා එයා අධ්‍යක්ෂණය කරන්න හදපු කතාව අර්ජුන්ට දෙනවා ප්‍රැක්ටිස් වෙන්න. මීරා අර්ජුන්ට කියනවා ඔයාට මම දුන්නේ මගේම කතාව කියලා. අර්ජුන්ට රඟපාන්න තියෙන්නේ බොක්සින්ම ජීවිතය කරගත් කොල්ලෙක් අමාරුවෙන් වුණත් එයාගේ පෙම්වතියගෙන් බ්‍රේක් අප් වෙන සීන් එකක්. මේ කොල්ලා බොක්සින් වලට ගොඩාක් ආදරෙයි. ඉතින් එයා බොක්සින් මගහැරෙයි කියන බයට එයාගේ පෙම්වතියගෙන් ඈත් වෙන්න තමයි හදන්නේ. මේ තරුණයා එයාගේ පෙම්වතියට කියනවා ඔයා හම්බ වෙන්න කලින් මම බොක්සින් වලට විතරමයි ફોකස් කරේ. හැබැයි ඔයා හම්බුණාට පස්සේ මගේ අවධානය වෙනස් වුණා කියලා මේ තරුණයා කියනවා. අර්ජුන් මේ සීන් එක හොඳටම රඟපාලා පෙන්වනවා. ඉතින් අධ්‍යක්ෂකවරයා කැමති වෙනවා අර්ජුන් එක්ක වැඩ කරන්න. මේ වෙලාවේ හැමෝම අර්ජුන්ට අත්පුඩි ගහනවා. මේ වෙලාවේ අර්ජුන්ට හිතෙනවා එයාට එයාගේ හැකියාව දියුණු කරගන්න උදව් කරපු මීර තමයි ඇත්තටම එයාගේ බිරිඳ වෙන්න තිබුණේ කියලා. ඉතින් අර්ජුන් මීරට තෑන්ක්ස් කරනවා එයාට උදව් කරාට. මේ වෙලාවේ මීරත් කියනවා ඔයා හොඳ නළුවෙක් වෙයි කියලා. ඊට පස්සේ අර්ජුන් කියනවා ඔයා දීපු කතාව ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔයා එකකින් ෆිල්ම් එකක් කරන්නකෝ කියලා. ඊට අවුරුද්දකට විතර කලින් මීරායාගේ කතාව නිෂ්පාදකවරයෙක්ට දීලා තියෙනවා. ඒත් ඒ නිෂ්පාදකවරයා එයාගේ පුතාව තමයි මේ කතාවේ ප්‍රධාන නළුව බවට පත් කරන්න හදලා තියෙන්නේ. තමන්ට කොහොම හරි ෆිල්ම් එක කරගන්න ඕනි හින්දා මීරා ඒකට කැමති වෙලා තියෙනවා. ඒත් රූගත කිරීම අතරතුර දවසක් මීරා ඒ නළුවට බැනලා තියෙනවා. ඒ හින්දා ෂූටින් නතර කරලා තියෙනවා. ඒ නිසා මට ආයේ කවදාවත් මගේ කතාව චිත්‍රපටයකට නගන්න බැරි වෙයි. මොකද සිනමාවේ අවස්ථා දෙකක් ලැබෙන්නේ නැහැනේ කියලා මීරා දුකෙන් කියනවා. මීරා අවුලෙන් එතනින් යන්න හදනකොට අර්ජුන් යාට කියනවා කොයි වෙලාවකවත් ඔයාගේ බලාපොරොත්තු අතාරින්න එපා කියලා. මීරා කියනවා සිනමාවේදී විතරක් නෙවෙයි මගේ ජීවිතේදීවත් මම බලාපොරොත්තු වෙන දේවල් මට ලැබුණේ නැහැ කියලා. මීරා දුකෙන් ඉන්න හින්දා ඒ වෙලාවේ අර්ජුන් මීරට හග් එකක් දෙනවා. මේ හැම දෙයක්ම අනු බලාගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ අර්ජුන් අනුව ෂේප් කරගන්න හදනවා. ඒත් අනු තරහෙන් ඉන්නේ. ඉතින් අනු අර්ජුන්ට කම්මුල් පහරක් ගහනවා. අනු දැනගෙන තියෙනවා අර්ජුන් එදා ඔඩිෂන් එකකට ගිහින් කියලා. අර්ජුන් කියනවා ඒක තමයි මගේ හීනේ වෙලා තිබුණේ. මට හැමදාමත් ඔයාගේ තාත්තත් එක්ක ගිහිල්ලා ටොයිලට් ගැන හොයලා බලන්න බෑ කියලා. මේ වෙලාවේ අනු අර්ජුන්ට කියනවා ඔයා මගේ තාත්තට අපහාස කරන්න එපා කියලා. අනු Tamanට බනිනකොට අර්ජුන්ට තරහ යනවා. ඉතින් අර්ජුන් අනුට බනිනවා. අර්ජුන් කියනවා ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නේ? ඔයාලට තියෙන්නේ Apple කම්පැනි එකක් නෙවෙයිනේ. ඔයාලට තියෙන්නේ ටොයිලට් කම්පැනි එකක්නේ කියලා. ඒ වෙලාවේ අනු අර්ජුන්ගෙන් අහනවා නිකමෙක් වගේ හිටපු ඔයාට දුවක් දීලා ජොබ් එකකුත් දුන්නටද ඔයා අපිට මෙහෙම කතා කරන්නේ කියලා. එතකොට අර්ජුන් අනුට කියනවා මම නෙවෙයිනේ මුලින්ම බඳිමුද කියලා හැව්වේ. ඔයානේ මගෙන් බඳිමුද කියලා හැව්වේ කියලා. ඒත් අනු කියනවා ඔයා එදා මට බෑ කිව්වනම් මං තාත්තගෙන ආපු ප්‍රොපෝසල් එකට කැමති වෙලා ඒක නාව කසාද බැඳලා සතුටින් ඉන්නවනේ කියලා. එතකොට අර්ජුන් අනුට කියනවා ඔයා තාමත් පරක්කු නෑ. ඔයා මගෙන් ඩිවෝස් වෙලා ඔයා කැමති විදිහට ජීවත් වෙන්න කියලා. මේ වෙලාවේ අනු කෑ ගහන්න ගන්නවා මගෙන් ඩිවෝස් වෙන තරටම ඔයා හිත හදාගත්තේ කොහොමද කියලා. මේ වෙලාවේ අනු අර්ජුන්ගෙන් අහනවා ඔයා ඇත්තටම මට ආදරය කරන්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ අර්ජුන් කෙලින්ම අනුගේ මූණටම කියනවා මං ඔයාට ආදරේ නැහැ කියලා. ඉතින් මේක තමයි අර්ජුන්ගේ කතාව. අර්ජුන් මේ කතාව දෙන්නෙකුට කියමින් ඉන්නේ. මේ කතාව අහගෙන හිටපු දෙන්න අර්ජුන්ට කියනවා ඔයාගේ ජීවිතේට මේ වගේ දෙයක් උනේ අපි හින්දා කියලා. මේ දෙන්න අර්ජුන්ට කියන විදිහට මෙයාලා දෙවියෝ. ඒත් අර්ජුන් නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. අර්ජුන් හිතන්නේ මෙයාලා බොරු කියනවා කියලා. එයාලා කියන දේවල් විශ්වාස නොකර අර්ජුන් එළියට යන්න හදනවා. එතකොට තමයි අර්ජුන්ට තේරෙන්නේ මෙයාලා කිව්වේ ඇත්ත කියලා. අර්ජුන් එහෙම දැන් ඉන්න ගෙදර මේ වෙලාවේ අහසේ පාවෙන ගමන් තමයි තියෙන්නේ. ඒක දැකලා අර්ජුන් ෂොක් වෙනවා. මේක දැකලා අර්ජුන්ට සිහි නැති වෙනවා. ආයිමත් අර්ජුන්ට සිහිය එනකොට එයා ඉන්නේ දෙවියෝ ළඟ. මේ දෙවියෝ අර්ජුන්ට කියනවා ඔයාට ඔයාගේ ජීවිතේ වැරදුනේ මම හින්දානේ මං ඔයාට ආයිමත් දෙවෙනි අවස්ථාවක් ලබා දෙනවා කියලා. උන්න ඊට පස්සේ දෙවියෝ අර්ජුන්ට ටිකට් එකක් දෙනවා. දෙවියෝ ටිකට් එක දීලා කියනවා ඔයා දැන් ජීවත් වෙන්න හදන්නේ මේ දෙන ජීවිතේ ටිකට් එකට. හැබැයි කොන්දේසියක් තියෙනවා. ඒ තමයි මේ ටිකට් එක ඔයාගේ ළඟම තියෙන්න ඕනි කියන එක කියලා. ඒ වගේම තව කොන්දේසියක් තියෙනවා කියලා දෙවියෝ කියනවා. ඒ තමයි ඔයාට ජීවිතේ දෙවෙනි අවස්ථාවක් ලැබුණ කියලා ඔයා කාටවත්ම කියන්න බෑ කියලාත් කියනවා. ඔයා මේ ගැන කාටම හරි කිව්වොත් එතනින් ඔයාගේ ජීවිතය අවසන් වෙනවා. ඒ කියන්නේ ඔයා එතනම මිය යනවා කියලා දෙවියෝ කියනවා.
ඔන්න ඊට පස්සේ අර්ජුන් ඒකට කැමති වෙලාවේ ටිකට් එක ගන්නවා. අර්ජුන්නේ ටිකට් එක ගන්නවත් එක්කම එයා අතීතයට යනවා. අර්ජුන් දැන් ඉන්නේ අතීතයේ. එයා ඉන්නේ එදා එයා අනුවට බඳින්න කැමැත්ත දීපු දවසේ. එදා අනු අර්ජුන්ගෙන් ඇහුවනේ මාව කසාද බඳින්න කැමතිද කියලා. මේ වෙලාවේ අර්ජුන් බය වෙලා වගේ අනු දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ අර්ජුන් අනුට මුකුත්ම කියන්නේ නැහැ. මේ වෙලාවේ අනු අර්ජුන්ගෙන් අහනවා අයියෝ මං අහපු දෙයට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මේ වෙලාවේ අර්ජුන් අනුට කියනවා අපි යාළුවෝ හින්දා අපි දිගටම යාළුවෝ වගේම ඉමු. ආදරය කරන්නේ නැතුව අපි දෙන්න කසාද බඳින එක හරියන්නේ නැහැ කියලා. අර්ජුන්ට දැන් ගොඩක් සතුටුයි. මොකද දැන් එයාට අලුත් ජීවිතයක් ලැබිලානේ තියෙන්නේ. ඉතින් අර්ජුන් කාමරයට ගිහින් ඒ සතුට සමරනවා. මේ වෙලාවේ අර්ජුන්ට එකපාරට මීරව මතක් වෙනවා. ඉතින් අර්ජුන් Facebook එකට ගිහිල්ලා මීරට රික්වෙස්ට් එකක් දානවා. පහවදා උදේ වෙද්දී අර්ජුන්ට තේරෙනවා ඇත්තටම එයාගේ ජීවිතේ එයාට දෙවෙනි අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අර්ජුන් මීරව හම්බ වෙන්න යනවා. මේ වෙලාවේ මණි අර්ජුන්ට කෝල් කරලා අහනවා ඔයා අනුට කැමැත්ත දුන්නද කියලා. මේ වෙලාවේ අර්ජුන් කියනවා අනු නෙවෙයි මට ගැලපෙන්නේ මීරා කියලා. ඊට පස්සේ අර්ජුන් මීරාගේ ළඟට ගිහින් කතා කරනවා. මේ වෙලාවේ මීරාගේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් මීරා අර්ජුන්ට කියනවා මම නිෂ්පාදකවරයෙක් හම්බ වෙන්න තමයි මේ යන්න හැදුවේ. ඉතින් මාව එතනට ගිහින් දාන්න කියලා. මීරා යන ගමන් කියනවා මගේ කතාවට නිෂ්පාදකවරයෙක් කැමතියි කියලා කිව්වා. ඇග්‍රීමන්ට් එක සයින් කරන්න තමයි මම මේ යන්නේ කියලා. ඒත් එක්කම අර්ජුන්ට මතක් වෙනවා මීරට ඇත්තටම ඉස්සරහට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියලා. මොකද මීරා එයාගේ කතාව අර්ජුන්ට කියලා තිබුණනේ. ඒ දේවල් ගැන දන්න හින්දා අර්ජුන් මීරට කියනවා සමහර නිෂ්පාදකවරු තමන්ගේ පුතාලව චරිතවලට දාන්න උත්සාහ කරනවා අධ්‍යක්ෂකවරුත් ඒකට කැමති වෙනවා. එම වෙලාව ෆිල්ම් අතරමඟ නතර වුණු අවස්ථා ගොඩාක් තියෙනවා කියලා මේ වෙලාවේ අර්ජුන් මීරට කියනවා. අර්ජුන් කියපු කතාව ගැන හිතලා බලලා ගිවිසුම අත්සන් කරන්න කලින් මීරා නිෂ්පාදකවරයාගෙන් අහනවා ප්‍රධාන නළුවා කවුද කියලා. මේ වෙලේ නිෂ්පාදකතුමා කියනවා මගේ පුතා තමයි ප්‍රධාන නළුවා කියලා. ඒත් එක්කම මීරා එළියට ඇවිල්ලා අර්ජුන්ට කියනවා මම මේ ගිවිසුම අත්සන් කරේ නෑ කියලා. ඊට පස්සේ අර්ජුන් මීරාව ගෙදරට ගිහින් ඇරලවනවා. ඊට පස්සේ දෙන්න ටිකක් වෙලා කතා බහ කරමින් ඉන්නවා. අර්ජුන් ගෙදර ගියාට පස්සේ තාත්තා යාගෙන් අහනවා රස්සාවකුත් නැතුව ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් අර්ජුන් තාත්තට කියනවා තාත්ති මන් නළුවෙක් වෙන්න ආසයි මට ඒකට ඉඩ දෙන්න කියලා. තාත්තට පුළුවන් නම් මට ඒකට අවුරුද්දක කාලයක් ලබා දෙන්න කියලා අර්ජුන් තාත්තගෙන් ඉල්ලනවා. තාත්තා අර්ජුන් එක්ක තරහ වෙලා එතනින් නැගිටලා යන්න යනවා. මේ වෙලාවේ මණි අර්ජුන්ට කෝල් කරනවා. අනු අර්ජුන්ට කෝල් ගොඩක් ගත්තත් අර්ජුන්නේ කෝල් ආන්සර් කරලා නැහැ. ඉතින් මණි අර්ජුන් එක්ක කෝල් කරන්නේ අනුවත් ඒ කෝල් එකට සම්බන්ධ කරගන්න ගමන්. මේ වෙලාවේ අනු අර්ජුන්ට කියනවා මම තාත්තගෙන අපේ යෝජනාවට කැමති වුණා කියලා. 22 තමයි එන්ගේජ්මන්ට් එක තියෙන්නේ. ඒක කියන්න තමයි මං ඔයාලට කෝල් කරේ කියලා අනු කියනවා. ඔන්න ඊට පස්සේ අර්ජුන් අනුගේ එන්ගේජ්මන්ට් එකට යනවා. මේ වෙලාවේ අනු නම් වැඩි අර්ජුන්ව ගණන් ගන්නේ නැහැ. මේ වෙලාවේ මැතිව්ස් අනුට ලං වෙලා ඉන්නවා. හැබැයි ඒක දැකලා අර්ජුන්ට ටිකක් දුක හිතෙනවා. අනු වැඩි අර්ජුන් එක්ක කතා කරන්නේ නැති හින්දා ඊළඟ දවසේ අර්ජුන් යනවා අනුගේ ගෙදරට. එයා හෙට යන්නේ අනු එක්ක කතා කරලා එයාගෙන් සමාව ගන්න හිතාගෙන. ඒත් ඒ වෙද්දි අනු ගෙදර නැහැ. අනුගේ තාත්තා තමයි ගෙදර ඉන්නේ. එයා අර්ජුන්ට ගේ ඇතුළට එන්න කියලා කියනවා. මේ වෙලාවේ අනුගේ තාත්තා අර්ජුන්ට කියනවා ඔයා කැමති නම් මගේ ආයතනයේ වැඩට එන්නකෝ කියලා. ඒත් අර්ජුන් එකට කැමති වෙන්නේ නැහැ. අර්ජුන් බය වෙලා වගේ එතනින් නැගිටිනකොට අනුගේ තාත්තා කියනවා ඔයායි ඒක අහලා ඔච්චර බය වුණේ කියලා. ඔයා කැමති නම් එන්න ඕනි නෑ කියලා අනුගේ තාත්තා කියනවා. ඔයා මොනවටද ඇත්තටම කැමති කියලා අනුගේ තාත්තා අර්ජුන්ගෙන් අහනවා. එතකොට අර්ජුන් කියනවා මම රංගපාන්න තමයි කැමති කියලා. ඒක අහලා අනුගේ තාත්තා කියනවා ඒක ගොඩක් හොඳයිනේ කියලා. ඔයා ඒකට ගොඩක් දක්ෂයි කියලා මම දන්නවා කියලා අනුගේ තාත්තා කියනවා. ඒ වෙලාවේ අර්ජුන් කියනවා ඒත් අපේ ගෙදරින් නම් ඒකට කැමති නෑ කියලා. ගෙදරින් අකමැති හින්දා මං ඒ අදහස අතහැරලා දාන්න හිතුවා කියලා අර්ජුන් කියනවා. ඊට පස්සේ අනුගේ තාත්තා අර්ජුන්ව කාමරයකට එක්කගෙන යනවා. අනුගේ තාත්තා කියනවා මම දුප්පත් ගමක තමයි ඉපදුනේ. අපේ ගමේ මිනිස්සුන්ගේ ගෙවල් වල කොහේවත්ම වැසිකිලි තිබුණේ නැහැ. අපේ අම්මා වැසිකිලි අවශ්‍යතාවයකට කැලේට ගිය වෙලාවේ එයාට ණයෙක් දෂ්ට කරලා තමයි යා නැති වුනේ කියලා අනුගේ තාත්තා කියනවා. එදා මම හිතාගත්ත කොහොම හරි දිනු වෙලා අපේ ගමේ හැමෝටම වැසිකිලි හදලා දෙනවා කියලා. ඒත් ඒක අහලා ඒ වෙලාවේ ගමේ අය ඔක්කොම මට hina වුණා කියලාත් අනුගේ තාත්තා කියනවා. හැබැයි මං ඒ ගැන හිතන්නේ නැතුව එකම එක ඇඳුමක් විතරක් අරගෙන චෙන්නයි වලට ආවා. එහෙම ඇවිල්ලා මං දිවාරය නොබල මහන්සි වුණ හින්දා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ කියලාත් එයා කියනවා. මම මේ වෙනකොට මගේම වියදමින්
ටොයිලට් 429ක් හදලා දීලා තියෙනවා කියලා අනුගේ තාත්තා කියනවා. මේ වෙලාවේ අනුගේ තාත්තා අර්ජුන්ට කියනවා ඔයාගේ හීනේ ඔයා කවුරුවත් හින්දා අතාරින්න එපා කියලා. ඒත් අනුගේ තාත්තට එයාගේ බිරිඳ ගැන හොයලා බලන්න වෙලාව අඩු වෙලා තියෙනවා. ඒ අතරතුරේ එයා මිය ගිහින් තියෙනවා. මේ දේවල් හින්දා අනුගේ තාත්තා බයෙන් ඉන්නේ අනුටත් ඒ වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. මේ වෙලාවේ අර්ජුන්ට මතක් වෙනවා එයාට මේ දෙවෙනි අවස්ථාව ලැබෙන්න කලින් අනුගේ අර්ජුන්ගේ කසාදට අනුගේ තාත්තා ගොඩක්ම කැමැත්තෙන් හිටිය නේද කියලා. අනුගේ තාත්තා අර්ජුන්ට ගොඩක්ම කැමති උනේ එයා අර්ජුන් ගැන ඉස්සරින්දම්ම දන්න හින්දා. ඒත් එක්කම මේ වෙලාවේ අර්ජුන්ට මතක් වෙනවා එයා අනුගේ තාත්තට අපහාස කරපු හැටි. ඉතින් අර්ජුන් අනුගේ ගෙදරින් පිටත් වෙලා යන්න කලින් අනුගේ තාත්තගෙන් සමාව ඉල්ලනවා. ඒත් එයා සමාව ඉල්ලන්නේ මොකටද කියලා එයාට කියන්නේ නැහැ. අර්ජුන් අනුලයි ගෙදරින් යමින් ඉන්නකොට එයා දකිනවා මැතිව්ස් අනුව ගෙදරට ගෙනත් ඇරලවන හැටි. ඒ වෙලාවේ මැතිව්ස් අනුට කිස් එකක් දෙනවා. ඉතින් මේක දැකලා අර්ජුන්ට හොඳටම දුක හිතෙනවා. ඊළඟ දවසේ උදේ අර්ජුන් නැගිටිනකොට එයාට ඇහෙනවා අනු කතා කරන ශබ්දය. අනු කතා කරමින් ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි එක්ක. අනු අර්ජුන්ගේ ආශාව ගැන අර්ජුන්ගේ තාත්තත් එක්ක කතා කරනවා. එයා අර්ජුන්ගේ තාත්තට පෙන්වනවා කොලෙජ් එකේදී අර්ජුන් රඟපාපු ඩ්‍රාමාස් වල වීඩියෝස්. එයා අර්ජුන්ගේ තාත්තට කියනවා අර්ජුන් කියලා කියන්නේ දක්ෂ නළුවෙක් කියලා. මේ දේවල් අහලා අර්ජුන්ගේ අම්මා කියනවා නළුවෙක්ව කසාද බඳින්න කැමති මොන කෙල්ලද? ඔයාම කියන්නකෝ ඔයා වුණත් කැමතිද මේ වගේ කෙනෙක්ව කසාද බඳින්න කියලා. එතකොට අනු කියනවා මම නම් නළුවෙක්ව බඳින්න කැමති වෙනවා. හැබැයි මං එයාට කොන්දේසියක් දානවා නිලියෝ ළඟින්ම ආශ්‍රය කරන්න බෑ කියලා. අර්ජුන් මේ හැම දෙයක්ම අහගෙන තමයි ඉන්නේ. මේ දේවල් අහගෙන ඉද්දි අර්ජුන්ට අනු ගැන ගොඩාක් සතුටු හිතෙනවා. ඒ වගේම අනු ගැන අර්ජුන්ගේ හිතේ ලොකු පැහැදීමකුත් ඇති වෙනවා. ඒ වගේම අර්ජුන්ට දුක හිතෙනවා. ඉතින් එයා අනුගෙන් සමාව ගන්නවා අනුව මග ඇරපු එකට. ඊට පස්සේ අර්ජුන් අනුත් එක්ක එයාගේ වෙඩින් ඉන්විටේෂන් කාඩ්ස් බෙදන්න යනවා. මේ වෙලාවේ අර්ජුන්ගේ තාත්තා අර්ජුන්ට අවුරුද්දක කාලයක් දෙන්නම් කියලා කියනවා. අර්ජුන් දැන් අනු එක කාර් එකේ යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ අනු අර්ජුන්ගෙන් අහනවා ඔයා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මීරට කැමැත්තෙන් නේද හිටියේ කියලා. මං ඒක හොඳටම දන්නවා කියලා තමයි අනු කියන්නේ. එයා අර්ජුන්ට කියනවා අපේ පාටි එකට මීරටත් කතා කරන්න කියලා. ඒ පාටි එකට යන්න එයා આવොත් එයා අනිවාර්යෙන්ම ඔයාට කැමති වෙයි කියලාත් මෙයා කියනවා. ඉතින් අර්ජුන් අනු කියපු විදිහටම මීරටත් මේ පාටි එකට එන්න කියලා කතා කරනවා. ඉතින් මීරත් මේ පාටි එකට එනවා. අනු වෙඩින් එකට මේ වෙලාවේදී මීරටත් ආරාධනා කරනවා. අනුගේ වෙඩින් එක තියෙන්නේ මගේ උපන්දිනේ දවසේදීනේ කියලා මීර මෙතනදී කියනවා. ඉතින් මීර එතනින් ගියාට පස්සේ අනු අර්ජුන්ට කියනවා මීරගේ බර්ත්ඩේ එක දවසේදී ලොකු දෙයක් කරලා එයාට ප්‍රපෝස් කරන්න කියලා. ඒකට අදහසක් දෙන්න කියලා අර්ජුන් අනුගෙන් ඉල්ලනවා. අනු කියනවා අපි එහෙනම් බර්ත්ඩේ වීඩියෝ එකක් හදමු කියලා. එයාගේ ළඟම අයව හම්බ වෙන්න ගිහින් බර්ත්ඩේ වීඩියෝ එකක් හදලා එයාට දෙමු කියලා තමයි අනු කියන්නේ. ඔයාගේ අනු ළමෙකුට දෙන තෑග්ගට වඩා ඒකට වෙන මහන්සිය තමයි වැදගත් වෙන්නේ කියලා අනු අර්ජුන්ට කියනවා. අනු අර්ජුන් එක්ක වෙඩින් එකට shopping කරන්න යන ගමන් තමයි මේ උපදෙස් ලබා දෙන්නේ. මීරගේ යාළුවෝ ඉන්නේ කේරළේ. ඉතින් මෙයාලට හෙට ගිහින් තමයි වීඩියෝ ටික ගන්න වෙන්නේ. මේ වැඩේ කරන්න කේරළයට යන්න අර්ජුන් මනීට කතා කරනවා. ඒත් මනීට එදාට වැඩක් යදිලා තියෙන හින්දා යාට එන්න වෙන්නේ නැහැ. ඉතින් අනු කියනවා මම ඔයත් එක්ක යන්න එන්නම් කියලා. කොලෙජ් කාලේ බයික් එකේ රෝඩ් ට්‍රිප් එකක් යමු කියලා කිව්ව හින්දා අපි එහෙ බයික් එකේ යමු කියලා අර්ජුන් අනුට කියනවා. මීරගේ ළඟම යාළුවෙක්ගෙන් මීරගේ යාළුව ගැන විස්තර අරගෙන මේ දෙන්න කේරළයට යන්න පිටත් වෙනවා. ඉතින් මේ ගමන අතරමඟදී අර්ජුන්ට තේරෙනවා එයාගේ හිතේ අනු ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා කියලා. රෑ වුණ හින්දා මේ දෙන්න රූම් එකක් අරගෙන නතර වෙනවා. අනුට නිින්ද ගිහින් ඉන්න හින්දා අර්ජුන් එළියෙන් ඉන්නවා. ඒ වෙලාවේ කොල්ලෙක් ඇවිල්ලා අර්ජුන්ගෙන් අහනවා ඇතුළේ ඉන්න කෙල්ලට ඔයාට කීයක් ඕනිද කියලා. ඒක අහලා අර්ජුන්ට හොඳටම තරහ යනවා. ඉතින් අර්ජුන් මේ කොල්ලට පහර දෙනවා. අර්ජුන් මේ කොල්ලට කියනවා ඇතුළේ ඉන්නේ මගේ බිරිඳ කියලා. ඉතින් ඊළඟ දවසේ අනු අර්ජුන්ට කියනවා ඔයා දැන් මීරට ප්‍රපෝස් කරන්න මම ඒක වීඩියෝ කරන්නම් කියලා. අර්ජුන් මේ වෙලාවේ I love you අනු කියලා තමයි කියන්නේ. එතකොට අනු කියනවා ඔයා නම වැරදියටනේ කිව්වේ කියලා. ඊට පස්සේ අර්ජුන් කියනවා එහෙනම් මං තනියම වීඩියෝ කරගන්නම් කියලා. ඊට පස්සේ යාලා ගිහින් කේරළේ ඉන්න ගෑනු ළමෙක්ගෙන් වීඩියෝ එකක් ගන්නවා. ඒ ගෑනු ළමයා මීරට විශ් කරලා ඉවර වෙලා එයාලට කියනවා ඔයාට පුළුවන් නම් මගේ අයියාගෙනුත් මීරට විශ් කරලා වීඩියෝ එකක් ගන්න කියලා. ඒ වෙලාවේ අනු කියනවා මේ ලිස්ට් එකේ ඔයාගේ අයියාගේ නම නැහැනේ කියලා.
එතකොට මේ ගෑනු ළමයා කියනවා මගේ අයියාගේ නම ක්‍රිෂ්ණා. ඉස්සර එයයි මීරයි දෙන්නයි අතර ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඒත් දැන් ඒ දෙන්න වෙන් වෙලා ඉන්නේ. හැබැයි මීරා මගේ අයියව දැක්කොත් ගොඩක් සතුටු වෙයි කියලා මේ ගෑනු ළමයා කියනවා. අනු මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් අර්ජුන් මේ ගෑනු ළමයාගෙන් අහනවා ඔයාගේ අයියා කොහෙද ඉන්නේ කියලා. එයා බොක්සින් ක්‍රීඩකයෙක්ද කියලා අර්ජුන් මේ ගෑනු ළමයාගෙන් අහනවා. එතකොට ඒ ගෑනු ළමයා කියනවා එයාට බොක්සින් තමයි එයාගේ ජීවිතේම කියලා. ඒත් එක්කම අර්ජුන්ට මීරා ලියපු කතාව මතක් වෙනවා. ඒ කියන්නේ මීරායේ ලියලා තිබිලා තියෙන එයාගේ කතාව. එදා අර්ජුන් රඟපෑවේ කතාවනේ. ඊට පස්සේ අර්ජුන්නේ කොල්ලව හම්බ වෙන්න යනවා. ඒ කොල්ලව දැකලා අර්ජුන් පුදුමයටපත් වෙනවා. මොකද එදා අර්ජුන්ට හම්බ වුණ ටැක්සි ඩ්‍රයිවර් තමයි ක්‍රිෂ්ණ කියලා කියන්නේ. අර්ජුන් ක්‍රිෂ්ණට එයාලා ආපු කාරණේ ගැන කියනවා. මේ වෙලාවේ ක්‍රිෂ්ණ අර්ජුන්ට කියනවා මං එයාට ගොඩක් රිද්දුවා මාව දැක්කොත් එයාට තවත් රිදෙයි කියලා. ඉතින් මාව වීඩියෝ කරන්න එපා කියලා තමයි ක්‍රිෂ්ණ කියන්නේ. මේ වෙලාවේ අර්ජුන් ක්‍රිෂ්ණගෙන් අහනවා ඔයා තාමත් එයාට ආදරේද කියලා. ආපහු යන අතරමඟදී අනු අර්ජුන්ගෙන් අහනවා ඔයා කොහොමද හරියටම දන්නේ ක්‍රිෂ්ණ තාමත් මීරට ආදරය කරනවා කියලා. අර්ජුන් කියනවා මාත් කොල්ලෙක්නේ මට ඒක තේරුණා කියලා. මේ දේවල් ගැන දැනගත්තට අර්ජුන්ට කිසිම දුකක් නැහැ. ඒත් අනු හිතන්නේ අර්ජුන් දුකින් ඉන්නවා කියලා. ඉතින් අනු අර්ජුන්ට කියනවා ඔයා මේ දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා. ඔය දෙන්න සතුටින් ඉන්න කියලා. ඒ දේවල් වලට උත්තර දෙන්නේ නැතුව අර්ජුන් අනුට කියනවා ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි කියලා. ඊට පස්සේ අර්ජුන් අනුව ගෙදරට ගෙනත් ඇරලවනවා. අර්ජුන් දුකෙන් හිටියත් එයා අනුගේ කසාදෙට සුබපතල එතනින් යන්න යනවා. ඔන්න අනුගේ කසාදේ තියෙන දවස උදා වෙනවා. මේ වෙලාවේ මණී අර්ජුන්ගෙන් අහනවා මීරා කොහෙද ඉන්නේ කියලා. කට්ටිය මීරාගේ බර්ත්ඩේ එකට විශ් කරලා එයාට කියනවා අර්ජුන් ඔයාට වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න කියලා. මේ වෙලාවේ අර්ජුන් ක්‍රිෂ්ණව මීරා ඉන්න තැනට එවලා. අර්ජුන් එහෙම කරන්නේ ඒ දෙන්නව එකතු කරන්න ඕනේ හින්දා. ඔන්න අන්තිමට මීරයි ක්‍රිෂ්ණයි එකතු වෙනවා. ඔන්න ඊට පස්සේ මීරයි ක්‍රිෂ්ණයි දෙන්නත් වෙඩින් එකට යනවා. මණීට අර්ජුන් එක්ක ගොඩක් තරහ යනවා. මොකද දැන් අර්ජුන්ට එක කෙල්ලෙක්වත් නැහැ. අනුයි මීරයි දෙන්නම යාට නැති වෙලා. ඔයා ආදරය කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉද්දිවාට තරහ යන්නේ නැද්ද කියලා මණී අර්ජුන්ගෙන් අහනවා. මේ වෙලාවේ අර්ජුන් මණීට කියනවා අනු මැතිව්ස් එක්ක ඉන්නකොට තමයි මට ගොඩක් දුක හිතෙන්නේ කියලා. ඒ නිසා මම මෙතනින් යනවා කියලා අර්ජුන් එතනින් නැගිටලා යනවා. ඊට පස්සේ මණීත් අර්ජුන්ගේ පස්සෙන්ම යනවා. මේ වෙලාවේ මණීයාගෙන් අහනවා දෙයක් ළඟින් තියෙද්දි වටිනාකම තේරෙන්නේ නෑ නේද කියලා. මණී කියනවා අපි දැන්මම අනුගේ කසාදේ නතර කරලා මේ ගැන අනුට කියමු කියලා. ඒත් අර්ජුන් ඒකට කැමති වෙන්නේ නෑ. ඒත් එක්ක මණී දකිනවා අනු වෙඩින් එකට ඉන්නේ නැතුව එතනින් යන හැටි. ඊට පස්සේ මණී හා අර්ජුන් දෙන්නත් අනුගේ පස්සෙන්ම යනවා. අනු මේ යන්නේ බාර් එකට. මේ වෙලාවේ අර්ජුන් අනුගෙන් අහනවා ඔයා මෙහෙම කරන්නේ ඇයි කියලා. එතකොට අනු අර්ජුන්ට කියනවා මට ඔයාව තේරෙනවා. ඔයා මට ආදරය කරනවා කියලා මට දැනුණා. ඔයා තනියම දුක් වෙලා පල්ලියෙන් එළියට ආපු හින්දා මටත් ගොඩක් දුක හිතුණා. මං ඒකයි සේරම දමලා ගහලා ආවේ කියලා අනු කියනවා. ඒත් අර්ජුන් කියනවා අනු ඔයා මාත් එක්ක හිටියොත් ඔයාට දුක් විඳින්න වෙයි කියලා. බඳින්නෙත් නැතුව ඔයා කොහොමද එහෙම හරියටම කියන්නේ කියලා මණී අනුයි දෙන්නම අර්ජුන්ගෙන් අහනවා. ඒක ඔයාලට කිව්වට තේරෙන්නේ නැහැ කියලා අර්ජුන් කියනවා. ඒත් මේ දෙන්න තදින්ම ඒ ගැන ප්‍රශ්න කරලා අහනවා. බැරිම තැන අර්ජුන් නැත්ත කියනවා. අර්ජුන් කියනවා අපි දෙන්න මීට කලින් කසාද බැඳලා හිටියා කියලා. කසාද බැඳලා හිටියට පස්සේ අපි දෙන්න ඩිවෝස් වෙන්නත් ගියා කියලා අර්ජුන් කියනවා. ඒත් එක්කම අර්ජුන්ට දෙවියෝ දීපු ටිකට් එක පා වෙලා පාරට යනවා. අර්ජුන් ටිකට් එක පස්සෙන් දුවගෙන යනකොට එයා ලොරියකට හැප්පෙනවා. ඊට පස්සේ අර්ජුන් ආයෙමත් දෙවියෝ ළඟට එනවා. අර්ජුන්ට දැන් ආයෙමත් පරණ ජීවිතයට යන්න වෙනවා කියලා දෙවියෝ කියනවා. අර්ජුන් දෙවියන්ගෙන් ඉල්ලනවා මට අනුත් එක්ක සතුටින් ජීවත් වෙන්න එකම අවස්ථාවක් ලබා දෙන්න කියලා. එතකොට දෙවියෝ කියනවා ඔයාට ආයෙමත් උසාවියට යන්න සිද්ධ වෙනවා. ඔයාටම තමයි ඒක විසඳ ගන්න සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අර්ජුන් උසාවියට සතුටින් දුවගෙන යනවා. අර්ජුන් උසාවියේදී කියනවා මගේ අතින් උනේ වරදක් මට ඩිවෝස් වෙන්න බෑ කියලා. මෙයා මං වෙනුවෙන් ඕනිම දෙයක් කරයි. මේ වගේ අය ලේසියෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මෙයාව ඕනි කියලා තමයි අර්ජුන් කියන්නේ. ඉතින් විනුසුරුතුමියත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. උදේ ඩිවෝස් වෙන්න ඕනි කියලා කියපු කෙනා ඇයි දැන් ඩිවෝස් එක එපා කියන්නේ කියලා. ඉතින් විනුසුරුතුමිය අනුගෙන් අහනවා ඔයා මොකද කියන්නේ? අපි මෙයාට අවස්ථාවක් ලබා දෙමුද කියලා. ඒත් එක්කම අනු අර්ජුන්ට කම්මුල් පහරක් ගහනවා. ඊට පස්සේ අනු අර්ජුන්ගෙන් අහනවා
ඔයාට මීරට අක්කා කියලා කතා කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම නිලියොත් එක්ක ලං වෙලා රඟපාන්නේ නෑ කියලා ඔයාට මට පොරොන්දු වෙන්න පුළුවන්ද කියලා අනු අහනවා. අර්ජුන්නේ දෙකටම කැමති වෙනවා. ඊට පස්සේ අනු අර්ජුන්ගෙන් අහනවා ඔයා මට ඇත්තටම ආදරය කරනවද කියලා. ඒ වෙලාවේ අර්ජුන් උසාවියේ හැමෝම ඉස්සරහා අනුව සිප ගන්නවා. ඒ වෙලාවේ විනිසුරුතුමිය මේ දෙන්නට බැනලා නඩුව නිෂ්ප්‍රභා කරලා දානවා. අර්ජුන් අනුව වඩාගෙනම උසාවියෙන් එළියට යනවා. මනේ උසාවියෙන් පිටතින් ඉඳන් ගොඩක් බය වෙලා ඉන්නේ මේ දෙන්න ඩිවෝස් වෙන්න හදපු හින්දා. මේ දෙන්න ආයෙමත් එකතු වෙලා ඉන්නව දැකපු හින්දා මනීටත් හරිම සතුටුයි. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ සුපිරි මූවි එක අවසන් වෙන්නේ. ෆිල්ම් එකේ වරුණාට මං ගැන පොඩි පණිවිඩයක් දෙන්න හිතුවා. මගේ නම මෙවන්න නවත් මොරඩෝ කැම්පස් එකේ NDT එකේ සිවිල් ඉංජිනේර් කෙනෙක් විදිහට අයි මුණ මගේ එක වැඩක් තමයි මේ ඔයාලා බලන සිනමා ප්ලස් සහ පික්චර් බසාරේ channel එක. හැබැයි මගේ ආසම වැඩේ තමයි ඉගැන්වීම. මම වෘත්තීය සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයෙක්. ඉතින් ඊළඟ වාරේ ඉඳන් ඔයාට ඔයාගේ දුවට පුතාට මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අලුත් වෙන අලුත් වාරේ මගෙත් එක්ක ගණිතය දකින්න කැමති නම් රෙජිස්ට්‍රේෂන් එකට දැම්ම කතා කරන්න 077 297 1527. එනම් හැමෝටම සුබ දවසක්.